සංසාර ගමනේ යුග යුගාන්තර නිහඬ සාක්ෂිකරු ශ්‍රී ලාංකේය හදගැස්මේ ස්වර්ණමය අභිමානය සොයා අතීතයට පියමන් කළෙමි. අතරමඟ මට ඒ මහා ශිෂ්ටාචාරය හමුවිය. රන් කහවණු වැපුරු අපේ මුතුන් මිත්තන්ගේ හදගැස්ම මට දැනුනි. මම ඒ රන්මය උරුමය සෙනෙහසින් දැනටගත්තෙමි. එදා අනුරාධපුර පොළොන්නරු මහා රාජධානිවල රජුන්ගේ රාජකීය මුද්‍රාව තැබූ ඒ ප්‍රබල රන් කහවණු අදත් අපට පවසන්නේ ලෝකයම දනගැස් වූ හෙළයේ ස්වාධීනත්වයේ සහ අසම සම සෞභාග්‍යයේ රන්වන් කතාවයි. මගේ ඒ සොයා යෑමේදී මට වැටහුණේ අපගේ ජීවිතයට රත්රන් මුසුවන්නේ ජනිත වූ මොහොතේම බවයි. මව්කිරිවලට ප්‍රථම රන්කිරි කටගාමින් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කළ ඒ අසිරිමත් හෙළ වෛද්‍ය පටිපාටිය රත්රන් සතු ජීවගුණය අපේ සිරුරටත් ආත්මයටත් නොමැකෙන ලෙස බද්ධ කළේය. අතීතයේ සිටම මේ රන්වන් බැඳීම අපේ ආගමික පූජනීයත්වය හා වෙලී පවතී. මහා සෑරදුන්ගේ රන්වන් කොතින් විහිදෙන බුද්ධ ප්‍රඥාවේ ආලෝකයත් හින්දු දේව ප්‍රතිමා මතින් ගලා එන දේවාශිර්වාදයත් කතෝලික අල්තාර මත බැබලෙන දේව කරුණාවත් ඉස්ලාම් දහම උගන්වන සදාචාරාත්මක සුරක්ෂිත භාවයත් මේ සියල්ල එකට ගෙත්තම් කරන රන් හොය රත්රන්‍ය එය ජාතීන් අතර බැඳීමයි. ආගම් අතර නොබිඳෙන ගෞරවයයි. ඔබ අද හරි හම්බ කරන කඩදාසි මුදල් හෙට වන විට වටිනාකමක් නැති කොල්ල කැබලි බවට පත්විය හැකි බව ඔබ දන්නවාද? උද්දමනයේ නැමැති වේයා ඔබේ බැංකු ගිණුමේ ඇති මුදලේ අගය නිහඬවම කාදමමින් සිටි. ඔබ ලක්ෂයක් ලෙස දකින මුදල වසර කිහිපයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් දසදහසක් වැනි අගයකට පත්වීම මූල්‍යමය මරණයකි. නමුත් රත්තරන් යනෝ කිසිදා මිය නොයන කිසිදු රජයකට හෝ බැංකුවකට පාලනය කළ නොහැකි ස්වාධීන ශක්තියකි. රත්රන් යනෝ හුදෙක් පළඳින ආභරණයක් නොව ඉන් ඔබට ගිය පරම්පරා ගණනාවක විශ්වාසයයි. එය පවුලක අභිමානයත් සමාජ ස්ථාවරයත් රකින නිහඬ මහා බලවේගයයි. එය අපේ ආර්ථිකයේ මෙන්ම සමාජ සම්බන්ධතාවලද ජීවනාලියයි. භෞතික වටිනාකම අභිබවා කිය අධ්‍යාත්මික ගුණයෙන් පෝෂණය වූ නිරෝගී භාවයේ සහ සෞභාග්‍යයේ මේ අසම සමදායදය එය අපේ අතීතයේ ශ්‍රී විභූතියයි, වර්තමානයි, ජීවයයි, අනාගතයට අප දායාද කරන නොමියන රන් සලකුණයි. රන්මය උරුමය රන්මය උරුමය